එම සහ ඊටත් එහා ගියපු පුළුල් විෂයක් ගැනයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. මේ පෙළපොතේ කවරය දැක්කමම අපිට ඒ අදහස හොඳටම එනවා. මේක නිකම් ඉගෙන ගන්න විෂයක් විතරක් නෙවෙයි, මේක අලුත් දේවල් නිර්මාණය කරන්න, අපේ ලෝකයේ ගොඩනගන්න තියෙන දොරටුවක් වගේ. ඉතින් අපි අද හොයන්න යන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ. කවුද මේ ඉංජිනේරු තාක්ෂණවේදියෙක් කියන්නේ? එයාගේ කාර්යභාරය මොකද්ද? මේ ක්ෂේත්‍රය කොයිතරම් දුරට විහිදලා තියෙනවද? අපි ඒ ගැන එකින් එක බලමු. හොඳයි, අපි කතාව පටන් ගමු. අපිට හුරු පුරුදුම අතට අල්ලන්න පුරුවන් දේවල් වලින්. ඒ කියන්නේ චලනය වෙන වැඩ කරන යන්ත්‍ර සූත්‍ර වලින්. ඒ කියන්නේ යාන්ත්‍රික ලෝකයෙන්. දැන් බලන්නකෝ මේ රූප සටහන. ඕනෑම වාහනයක එන්ජිනයක් ඇතුලේ බලය හදන මූලිකම ක්‍රියාවලිය පටන් ගන්නෙ මේ වගේ චලනය වෙන සරල කොටසකින්. ඒකට තමයි අපි පිස්ටනය කියලා කියන්නේ. සරලවම කිව්වොත් මේක තමයි එන්ජිනේ හදවත වගේ. ඉන්ධන පිච්චෙනකොට හැදෙන රසායනික ශක්තිය රෝද කරකවන යාන්ත්‍රික චලනයක් බවට පත් කිරීමේ පළවෙනිම සහ වැදගත්ම පියවර සිද්ධ වෙන්නේ මේ පිස්ටනය ඇතුලේ. ගොඩක් වාහනවල එන්ජින් වැඩ කරන්නේ මේ සිව් පහර චක්‍රයට අනුවයි. මේක හරියට එන්ජින්ම හුස්ම ගන්නවා වගේ. ඉස්සෙල්ලාම ඉන්ධනයි වාතයයි ඇතුළට ගන්නවා. ඊට පස්සේ ඒක හොඳටම තද කරනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ ගිනි පුපුරකින් ඒක පත්තු කරලා පිස්ටන් එක පහළට තල්ලු කරනවා. අන්තිමට ඒ දුම එළියට දානවා. මේක දිගින් දිගටම වේගයෙන් සිද්ධ වෙනකොට තමයි එන්ජින්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් හිතන්න විභාග ප්‍රශ්න පත්‍රයේ ඉන්න අමල් ගැන. තමන්ගේම ගෑරාජ් එකක් දාන්න හීන දකින්න කෙනෙක්ට මේ වගේ තාක්ෂණික දැනුමක් කොච්චර වටිනවද? මේ දැනුම තමයි එයාගේ ව්‍යාපාරික හීනය අත්විවරය වෙන්නේ. හරි. අපි දැන් යන්ත්‍රයක් හදාගෙන ඒක චලනය කරගත්තා. හැබැයි ඒක අපිට ඕන විදිහට පාලනය කරන්නේ කොහොමද? ඒකට ජීවියක් දෙන්නේ කොහොමද? ඔන්න ඔතනට තමයි විදුලිය සම්බන්ධ වෙන්නේ. අපි දැන් යාන්ත්‍රික ලෝකෙන් පොඩ්ඩක් විදුත් ලෝකෙට යමු. නිකම්ම යන්ත්‍රයක් තිබිලා වැඩක් නෑ නේද? ඒක හරියට ආරක්ෂිතව සහ කාර්යක්ෂමව පාලනය කරන්න ක්‍රමයක් ඕන. ඉතින් අපේ මුළු ලෝකයටම බලය සපයන යන්ත්‍ර පාලනය කරන ඒ ශක්තිය තමයි විද්‍යුත් බලය. මෙන්න මේ වගේ අභියෝගවලට තමයි තාක්ෂණවේදියෙක් මුහුණ දෙන්නේ. හිතන්න අපේ ගෙදරට එන ලොකු වෝල්ටීයතාව, ඒ කියන්නේ වෝල්ට් 230ක්. අපේ ෆෝන් එක charge කරන්න ඕන පොඩි වෝල්ට් 5ක් බවට පත් කරන එක. ඒක ජේ ට්‍රාන්ස්ෆෝමර්, ඩයෝඩ් වගේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕන. නිකම්ම බල්බ් එකක් පත්තු කරන එකේ ඉඳලා ලොකු මැෂින් එකක් දුවවන එක දක්වා පරිපත හදන්න දැනුම අවශ්‍යයි. හොඳයි, අපි මැෂින් හැදුවා, ඒවට කරන්ට් එකක් දුන්නා. දැන් අපි බලමු මේ තාක්ෂණය අපේ වටපිටාව, අපි ජීවත් වෙන ගෙවල් දොරවල්, නගර නිර්මාණය කරන්න උදව් වෙන්නේ කොහොමද කියලා. මේ බලන්න සාමාන්‍ය නාන කාමරයක සැලැස්මක්. අපි හිතන්නේවත් නැති දෙයක් තමයි මේ වගේ සරල තැනක පවා අපේ ඇහැට නොපෙනෙන කොච්චර ලොකු තාක්ෂණික පද්ධතියක් තියෙනවද කියන එක. වතුරේන තැන ඉඳලා පාවිච්චි කරපු වතුර යන තැන දක්වා හැමදේම සැලසුම් කරලා තියෙනවා. මේක බඩ හිතන්න, මේ නාන කාමරයට මොනවද ඕන? අත්හොදන බේසමක්, බිත්තියට හයි කරන ටැප් එකක්, නාන ෂවර් එකක්, වැසිකිළියක්. හැබැයි මේ ටික තිබිලා විතරක් මදි නේද? මේ හැම එකකටම හරියට වතුර ගෙන්න, පීඩනය පාලනය කරන්න, ඊට පස්සේ අපජලය හරියට අයින් කරන්න නල පද්ධතියක් ඕන. මේ හැම දෙයක්ම හරියටම සැලසුම් කරන එක තමයි සිවිල් තාක්ෂණ වේදයේ එක වැදගත් කොටසක්. හොඳයි. දැන් හිතන්න මේ හැම දෙයක් ගැනම තාක්ෂණික දැනුම තියනා කියලා. ඒක විතරක් ඇතිද? නෑ. ඒ දැනුම පාවිච්චි කරලා ලෝකෙට වැඩදායි දෙයක්, සමහර විට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්නත් පුළුවන් වෙන්න ඕන. මේක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය. හරිම දක්ෂ විදියට දෙයක් නිර්මාණය කරනවා. ඒත් ඒක වෙළඳ පොළට ගෙනihin, මිනිස්සු අතරට ගෙනihin සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් මෙන්න මේ M අකුරෙන් පටන් ගන්න දේවල් පහ හරියට කළමනාකරණය කරන්න ඕනේ. men ඒ කියන්නේ මිනිස්සු, අපේ සේවකයෝ. money ඒ කියන්නේ සල්ලි. machines යන්ත්‍ර සූත්‍ර. materials අමුද්‍රව්‍ය සහ methods ඒ කියන්නේ අපි වැඩ කරන ක්‍රමවේදය. අර අමල් වගේ කෙනෙක්ට මේ හැමදේම ගැන හොඳට හිතන්න වෙනවා. මෙන්න මේ SWOT කියන විශ්ලේෂණය ඒකට පාවිච්චි කරන්න පුරුවන් හරිම ප්‍රබල මෙවලමක්. S කියන්නේ strengths ඒ කියන්නේ අපේ ශක්තියින්. W කියන්නේ weaknesses අපේ දුර්වලතා. O කියන්නේ opportunities අපිට තියෙන අවස්ථා. T කියන්නේ threats ඒ කියන්නේ තර්ජන. දැන් අමල්ගේ තතාව ගත්තොත් එයාගේ ශක්තිය වෙන්න පුරුවන්, එයාගේ මහන්සියයි පළපුරුද්දයි. ඒත් එයාට සල්ලි නැති එක දුර්වලතාවයක්. හොඳ වෙළඳ පොලක් තියෙන එක අවස්ථාවක්. ඒත් පිටරටින් ගේන අඩුමිල බඩු තර්ජනයක් වෙන්න පුරුවන්.
ඉතින් මේ කියමනින් කියවෙන්නේ හරිම සරල ඒත් හරිම ගැඹුරු කතාවක්. අපි යම්කිසි දෙයක් පටන් ගන්න කලින් ඒ ගැන හරියට සැලසුම් කරේ නැත්නම් අපි ඇත්තටම සැලසුම් කරන්නේ අසාර්ථක වෙන්නමයි. හරි. එහෙනම් අපි දැන් යාන්ත්‍රික, විද්‍යුත්, සිවිල්, ව්‍යාපාර කළමනාකරණය කියන මේ හැම පැත්තක් ගැනම කතා කළා. දැන් අපි මේ ඔක්කොම එකතු කරලා බලමු කවුද මේ සම්පූර්ණ තාක්ෂණවේදියා කියන්නේ කියලා. බලන්න. මේක එකම දෙයක් නෙමෙයි. මේක හරියට මෙවලම් පෙට්ටියක් වගේ. ඒකේ තියෙනවා යන්ත්‍ර හදන්න ඕනේ යාන්ත්‍රික දැනුම. ඒ යන්ත්‍රවලට පණ දෙන්න ඕනේ විද්‍යුත් දැනුම. ඒ දේවල් අපේ ලෝකෙට ගැලපෙන්න හදන්න ඕනේ සිවිල් දැනුම. අන්තිමට ඒ හැම දෙයකින්ම සාර්ථක දෙයක් බිහි කරන්න ඕනේ ව්‍යාපාරික දැනුම. මේ ඔක්කොම එකට එකතු වුණාම තමයි නියම තාක්ෂණවේදියෙක් බිහි වෙන්නේ. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ නිකම් එක කුසලතාවයක් නෙවෙයි. ඒක නිර්මාණය කිරීම, බල ගැන්වීම, ගොඩනැගීම සහ නායකත්වයේ දීම කියන හැම දෙයකම එකතුවක්. සරලවම කිව්වොත් ඒක ගැටලු විසඳන කලාවක්. අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්කම තාක්ෂණය කියන්නේ